මේ තියෙන්නේ ලේසියෙන් හදාගන්න පුළුවන් බටර්ස්කොච් පුඩින් එකක්. මුලින්ම උක්කු ටින් කිරි ග්‍රෑම් 390ක් අපි මේ භාජනයට දාගන්න ඕනේ. ඊට පස්සේ මේ ඉතුරු ටිකක් දිය කරලා ගන්න අපි ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 200ක් දාගන්නවා. දැන් අපි මේකත් මේකට දාගමු. සීනි ග්‍රෑම් 100යි වැනිලා තේ හැඳි 1/2ක් විතර. වතුර මිලිලීටර් 100ක් විතර. දැන් ඔයාලා මේක උතුරනකම් හොඳට හැඳි ගා ගන්න ඕනේ. සීනි ග්‍රෑම් 100යි වතුර මේස හැඳි 1යි. දැන් ඔයාලා මේක හොඳට කැරමල් එකක් විදිහට හදා ගන්න ඕනේ. කැරමල් එක මේ වගේ ලස්සන පාටකට එද්දී අපි මේකට බටර් ග්‍රෑම් 40ක් එකතු කර ගන්නවා. ඊට පස්සේ මේ කිරියකට අපි හදාගත්ත කැරමල් මිශ්‍රණය අපි දාගන්න ඕනේ. දැන් ඔයාලා මේක කිසිම කැටයක් නැති වෙන විදිහට හොඳට හැඳි ගා ගන්න ඕනේ. දැන් මේක හොඳට උතුරන ගමන් තියෙන. දැන් අපි මේක ලිපෙන් අයින් කරගමු. දැන් ඔයාලා මේක හොඳට නිමෙනකන් තියන්න ඕනේ. දැන් අපේ මේ පුඩින් මික්ස් එක හොඳටම නිමිලා තියෙන. දැන් අපි අපේ ඉතුරු වැඩ ටික කරගන්න යන්න. දැන් ඔයාලා බිත්තර පහක් හොඳට පෙනෙනකම් විස්ක් කරගන්න ඕනේ. දැන් ඔයාලා මේ ගසාගත්ත බිත්තරයකට මේ පුඩින් මිශ්‍රණය දාගන්න ඕනේ. දැන් ඉතින් මේකත් හොඳට කලවම් කරගන්න. දැන් මේක විනාඩි 45ක් ස්ටීම් කරගන්න ඕනේ. මේ තියෙනවා විනාඩි 45ක් ස්ටීම් කරගෙන අරගෙන ආව අපේ පුඩින් එක. වව්. දැන් ඔයාලා මේක හොඳට ෆ්‍රිජ් එකේ දාලා කූල් කරගන්න ඕනේ. මේ තියෙන්නේ අපි හොඳට ශීත කරගත්ත අපේ බටර්ස්කොච් පුඩින් එක. ඉතින් මම නම් මේක ඕවර්නයිට්, ඒ කියන්නේ සම්පූර්ණ රැයක්, පැය 6ක්, පැය 8ක් වගේම කූල් කරගත්තා. දැන් අපි මේක මේ භාජනයෙන් එළියට ගමු. මේක අනිත් පැත්ත හරව ගන්න කලින් මේක වටේ පොඩ්ඩක් බුරුල් කරගෙන ඉන්න ඕනේ. මේක නම් අනිවාර්යයෙන්ම try කරලා බලන්න, මාරම රසයි.